ඉතින් ඔයාලට අද ඉතින් මම නැන්දලගේ ගෙදර ආවා. අද ඉතින් එහෙ ඉඳන් තමයි මම ඕගොල්ලන්ට වීඩියෝ එකක් අරන් ඉන්නේ. සද්ද ගැන නම් ඉතින් වැඩි හිතන්න එපා. නැන්ද බණ අහන ගමන් තමයි ඉන්නේ. ආපු ගමන් ඉතින් මුලින්ම කරේ නැන්දගේ වත්තේ ලස්සන බලන එක තමා. එයා ඉතින් ගෙදරට වෙලා ඉන්න ගමන් ලස්සන මල් වවන එක තමයි ඉතින් එයා කරන්නේ. මල් ඉතින් ගොඩක් තියෙනවා. මං ටිකයි ඉතින් වීඩියෝ කරගත්තේ. ඔය බලන්නකෝ එයා බොරු මලුත් මේ විදියට ලස්සනට පෝච්චිවල දාලා එළියෙන් එල්ලලා. මට ඉතින් ඒව දැක්කාම හිනහත් ගියා. මගේ කටහඬ ගැන නම් ඉතින් අද හිතන්න එපා යාළුවනේ. මට අද හෙම්බිරිස්සාව හැදිලා ඉන්නේ. අර කතාවට කියන්නේ උගුර බල්ලෝ කාලා වගේ කියලා. අන්න එහෙම තමයි ඉතින් අද මගේ කටහඬ. අනේ මේ බලන්නකෝ රඹුටන් ගහේ රඹුටන් පිරිලා. මං ඉතින් කඩා ගන්න විදිහක් නැතුව තමයි ඉන්නේ. දැන් නම් ඉතින් ටිකක් විතර කම්මැලි. තේ එහෙමත් බීලා මම ඉතින් ටීවී එක චුට්ටක් බලන්න ඕනි කියලා හිතුවා. මම කිව්වනේ ඉතින් මට රඹුටන් කඩා ගන්න විදිහක් නැතුව ඉන්නේ කියලා. ඔන්න බලන්නකෝ මට මොකද්ද වුනේ කියලා. අනේ ඉතින් වෙලාව කියන්නේ රඹුටන් කඩන්න අයියා කෙනෙක් ආවා. එයාට කියලා අත්තකුත් කපාගෙන ඔන්න ඉතින් අපි කට්ටිය ගියා රඹුටන් ඇහිඳින්න. ඉතින් රඹුටන් ඇහිඳගෙන ඇවිල්ලා රස කර ඉතින් කන්න තමයි තියෙන්නේ. මේ ගෙදර මල්ලි ඉතින් ගමනක් ගිහිල්ලා. මට ඉතින් ඌ නැතුව හෙන කම්මැලි. මායි එයයි ඉතින් එකතු වුණාම කෑම හදනවා, ෆොටෝ ගන්නවා, වීඩියෝ කරනවා. ඔය වගේ වැඩ කර තමයි ඉතින් ඉන්නේ. ඒක නිසා එයා නැතුව හෙනටම කම්මැලි. ටිකක් වෙලා යනකොට ඉතින් ඒ මල්ලිත් ආවා. ආවට පස්සේ ඉතින් මෙන්න මේ වීඩියෝ කෑල්ල එයා තමයි අරන් දුන්නේ. බලන්නකෝ ලස්සනට අරගෙන නේද? ඔයාලටත් ඉන්නවද ඒ වගේ මල්ලිලා? අපි ආපු වෙලාවක දෙන්න කියලා නැන්දා ඉතින් ඇඳුම් ටිකකුත් අරන් තියාගෙන ඉඳලා. මට ඉතින් ආපු ගමන් ඒ ටික දුන්නා. මල්ලි ආපු ගමන් බලන්නකෝ ඉතින් මට දෙන සැලකිල්ල. කෝපියකුත් හදලා ගෙනත් දුන්නා. මේ ඉතින් මල්ලි උයන්න තමයි හදන්නේ අපිට කන්න. ඔය කතාවට කියන්නේ කොල්ලෝ කෑම හැදුවාම කෙල්ලන්ගේ කෑම වලට වඩා මාර රසයි කියලා. ඒක නම් ඇත්ත නේද? මේ මල්ලි උයනවා මාර රසට. මම උයන ඒවා මොනවද කියලා හිතෙනවා. ඒ තරම් මාරම රසයි. ඔය බලන්නකෝ ඉතින් උයන විදිය. මං ඉතින් ඔක්කොම නම් වීඩියෝ කරගත්තේ නෑ. පොඩි කොටස් ටිකක් තමයි වීඩියෝ එකට දැම්මේ. දැන් ඉතින් මම බත් කන්න තමයි හැදුවේ. ඇත්තමයි බත් එක නම් මාරම රසට තිබ්බ හොඳේ. මම ඉතින් මේ බත් කන එක වීඩියෝ කරනවා දැකලා පිටිපස්සේ ඉඳන් මල්ලි හිනහ වෙනවා. මම ඉතින් මල්ලිට කිව්වා හිනහ වුණාට නම් කමන්නේ. උඹ මෙතනින් එහාට මෙහාට යනවා හැම නෙවෙයි කියලා. ඒකයි ඉතින් මං ඔය හිනහ වෙවි බත් ටික කෑවේ. මං ඉතින් නැන්දලගේ ගෙදර ආවේ හස්බන්ඩ් එක්ක වැඩ ඇරලා යනකොට එයත් එක්කම යන්න පුළුවන් නිසා. එහෙනම් ඉතින් එයාට ඕෆ් වෙන වෙලාව හරි. දැන් එයා එන ගමන් ඇත්තේ. මගේ ඉතින් පුංචි පැටව් දෙන්නට තෑගි හම්බෙච්ච දෙකක් තමයි මේ පිටිපස්සේ තියෙන්නේ. අනේ ඉතින් ඒ දෙක මම දුන්නා කාට හරි බබෙක්ට දෙන්න කියලා. මට ඉතින් දැන් ඒ දෙක වැඩක් නෑ. මගේ පුංචි පැටව් දෙන්න ඉතින් ඒ දෙකේ ඉන්න කැමති නෑ. බලන්නකෝ ඒ දෙක මාර ලස්සනයි නේද? ඉතින් ගෙදර යන්න තමයි හැදුවේ. හස්බන්ඩ්ට බත් එහෙකුත් අරගත්තා. නැන්දලා ගෙදර ගිහිල්ලා එනකොට 11:25ට විතර වුණා. මම ඉතින් ඉක්මනටම ගිහිල්ලා වොෂ් එකකුත් දාගෙන ආවා. දැන් ඉතින් නිදා ගන්න තමයි හදන්නේ. මං එහෙනම් වීඩියෝ එක නතර කරන්නම්. බායි.